ආයිබෝන් හැමෝටම ඩුබායි වල පොදු ප්‍රවාහනය ඒ කියන්නේ මෙට්‍රෝ බස් වගේ දේවල් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම් නෝල් කාඩ් එක ගැන දැනගෙන ඉන්න එක අනිවාර්යයි. ඉතින් මේ කාඩ් එකේ ගාස්තු කොහොමද හැදෙන්නේ? ඒ වගේම Tamanට හරියනම කාඩ් එක තෝරගන්නේ කොහොමද කියලා අපි අද හරිම සරලව කතා කරමු. ඩුබායි වලට අලුතෙන් එන කෙනෙක්ට මේ මෙට්‍රෝ ගාස්තු සිස්ටම් එක ටිකක් පැටලෙලි සහගතයි වගේ දැනෙන්න පුළුවන් නේද? ගාස්තු හැදෙන්නේ කොහොමද? මොන ටිකට් එකද ගන්න ඕන? මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔළුවට එනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ හැම ප්‍රශ්නකටම තියෙනවා හරිම සරල විසඳුමක්. ඒ තමයි නෝල් කාඩ් එක. මේක හරියට මැජික් යතුරක් වගේ. මේ එකම එක කාඩ් එකකින් දුබායි වල මෙට්‍රෝ විතරක් නෙවෙයි බස්, ට්‍රෑම් මේ සම්පූර්ණ පොදු ප්‍රවාහන පද්ධතියම පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් මේකේ විස්තර ටිකක් ගැඹුරින් බලමු. මේ නෝල් කාඩ් වල ප්‍රධාන වර්ග 4ක් තියෙනවා. එක එක කාඩ් එක හදලා තියෙන්නේ එකිනෙකට වෙනස් අවශ්‍යතාවලට ගැලපෙන විදිහට. මෙන්න මේ තමයි ඒ විකල්ප 4. රෙඩ් ටිකට්, සිල්වර් කාඩ්, ගෝල්ඩ් කාඩ් සහ බ්ලූ කාඩ්. දැන් අපි බලමු මේ එකින් එක මොනවද කාටද වැඩියෙන්ම ගැලපෙන්නේ කියලා. මුලින්ම ගමු රෙඩ් ටිකට් එක. හිතන්නකෝ දුබායි වලට දවස් 2-3කට විතරක් ආපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඉඳලා හිටලා විතරක් මෙට්‍රෝ එකේ යන කෙනෙක්. අන්න ඒ වගේ කෙනෙක්ට මේ කඩදාසි ටිකට් එක තමයි ලේසිම ලාභම විකල්පය. ගමන් වාර 10ක් වෙනකල් රීලෝඩ් කරගන්නත් පුළුවන්. ඊළඟට සිල්වර් කාඩ් එක. ඇත්තටම මේක තමයි ගොඩක්ම දෙනා පාවිච්චි කරන. AKA the most popular choice. ඩුබායි වල නිතර එහා මෙහා යන කෙනෙක්ට එම නැත්තම් සතියක් දෙකක් වගේ ඉන්න සංචාරකයෙක්ට ඇත්තටම වෙන දෙයක් බලන්න ඕනේ නැහැ. සාමාන්‍ය ගමන් වලට ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් ක්ලාස් වලට මේක නියමයි. හැබැයි දැන් පොඩි VIP ෆීල් එකක් ටිකක් කම්ෆර්ටබල් ගමනක් ඕන නම් අන්න ඒකට තමයි ගෝල්ඩ් කාඩ් එක තියෙන්නේ. මේකෙන් සිල්වර් කාඩ් එකෙන් කරන්න හැමදේම කරන්න පුළුවන්. හැබැයි අමතරව මෙට්‍රෝ එකේ තියෙන විශේෂ ඉඩකඩ වැඩි සැප පහසු ගෝල්ඩ් ක්ලාස් මැදිරිවල යන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මෙන්න පුදුම හිතෙනම කාරණාව. සිල්වර් කාඩ් එකයි ගෝල්ඩ් කාඩ් එකයි දෙකම ගන්නකොට ගෙවන්න ඕන ගාන, ඒ කියන්නේ ආරම්භක මිල එකයි. දෙකම ඩිරාම් 25යි. ඒ වගේම දෙකේම ඩිරාම් 19ක ක්‍රෙඩිට් එකක් මුලින්ම හම්බෙනවා. ඉතින් තීරණය තියෙන්නේ සම්පූර්ණයෙන්ම තමන් අතේ. සාමාන්‍ය ගමනක්ද ඕන නැත්නම් පොඩි VIP කම්ෆර්ට් එකක් එක්ක යන ගමනක්ද? හරි. අන්තිම එක තමයි බ්ලූ නෝ කාඩ් එක. මේක ටිකක් විශේෂයි. මේක පුද්ගලික කාඩ් එකක්. ඒ කියන්නේ ඩුබායි වල පදිංචිකරුවන් සඳහාම හදපු එකක්. මේකේ තියෙන ලොකුම වාසියක් තමයි කාඩ් එක නැති වුණොත් ඒකේ තියෙන බැලන්ස් එකට මුකුත් වෙන්නේ නැහැ. ඒක ආරක්ෂිතයි. ඊට අමතරව සිසුන්ටයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටයි විශේෂ වට්ටම් මෙහෙවත් මේකෙන් හම්බෙනවා. හරි මෙන්න බලන්න මේ සාරාංශය. එකපාරින්ම හැමදේම බඩ ගන්න පුළුවන් රෙඩ් ටිකට් එකේ ආරම්භක මිල ඩිරහම් 2යි. හරිම අඩුයි. අර මං කිව්වා වගේ සිල්වර් සහ ගෝල්ඩ් දෙකේම බලන්න ඩිරහම් 25යි. එකම ගාන. බ්ලූ කාඩ් එකේ ගාන ටිකක් වැඩි. හැබැයි ඒකට හේතුව තමයි අර කලින් කිව්වා ආරක්ෂාව සහ වට්ටම්. ඉතින් තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා හිතලා මේකෙන් තීරණය කරන්න පුළුවන්. හරි කාඩ් වර්ග ගැන දැන් පැහැදිලි නේද? එහෙනම් අපි යමු ඊළඟ වැදගත්ම දියට. ඒ තමයි ගමනකට ගාස්තු හැදෙන්නේ කොහොමද කියන එක. මේක තේරුම් ගත්තම තමන්ගේ වියදම පාලනය කරගන්න හරිම ලේසි. මෙතනදී තියෙන ප්‍රධානම සංකල්පය තමයි zones. හරිම සරලයි මුළු ඩුබයි නගරයම කලාප, ඒ කියන්නේ zones වලට බෙදලා තියෙනවා. ඉලින් යන ගමනක ගාස්තුව තීරණය වෙන්නේ මේ zones කීයක් පහු කරලා යනවද කියන එක මත. සිල්වර් කාඩ් එක උදාහරණයකට ගත්තොත් ගාස්තු ක්‍රමය හරිම සරලයි. එක කලාපයක් ඇතුළේ යන කෙටි ගමනකට ඩිරාම් 3යි. කලාප දෙකක් පහු කරොත් ඩිරාම් 5යි. කලාප 3ක් හරි ඊට වැඩියෙන් හරි ගියොත් උපරිම ගාස්තුව ඩිරාම් 7.50යි. ඒ කියන්නේ දුර වැඩි වෙන්න ගාන ටික ටික වැඩි වෙනවා. එතකොට ගෝල්ඩ් කාඩ් එකේ ගාස්තුව? ඒක මතක තියාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඒක සිල්වර් කාඩ් එකේ ගාස්තුව වගේ හරියටම දෙගුණයක්. එච්චරයි. ඉතින් අර VIP කම්ෆර්ට් එකට පොඩි අමතර ගාණක් ගෙවන්න වෙනවා. හරි දැන් කාඩ් වර්ග ගැන ගාස්තු ගැන හැමදේම ගැන අයිඩියා එකක් තියෙනවා. එහෙනම් හරියටම ගැලපෙන කාඩ් එක තෝරගන්න උදව්වක් විදියට අපි මෙහෙම හිතලා බලමු. හිතන්න ඩුබායි වලට ඇවිත් ඉන්න දවස් 2-3කට විතරයි. මෙට්‍රෝ එකේ යන්න වෙන්නේ එකපාරක් දෙපාරක් විතරද? එහෙමනම් වෙන දෙයක් ගැන හිතන්නවත් එපා. රෙඩ් ටිකට් එක තමයි හොඳම සහ ලේසිම විකල්පය. නැත්නම් ඩුබායි වල සතියක් දෙකක් ඉන්න සංචාරකයෙක්ද? එහෙමත් නැත්නම් නිතරම මෙට්‍රෝ බස් පාවිච්චි කරන කෙනෙක්ද? ඒ කියන්නේ වියදමට හොඳම වටිනාකමක් බලාපොරොත්තු වෙනවද?
අන්න එහෙම කෙනෙක්ට නම් සිල්වර් කාඩ් එක තමයි නියමිතම ගැලපෙන්නේ. ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේත් ඒක. මොකද ඒක හරිම ෆ්ලෙක්සිබල්, වියදමටත් සරිලනවා. හැබැයි එහෙම නැතුව හිත යන්නේ ටිකක් සෙනග අඩු ඉඩකඩ තියෙන comfortable VIP ගමනකටද? එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ගෝල්ඩ් කාඩ් එක තමයි තෝරගන්න ඕන. ඒකෙන් ලැබෙන ගෝල්ඩ් ක්ලාස් අත්දැකීමත් ඇත්තටම වෙනස්. හරි අන්තිම ප්‍රශ්නය ඩුබායි වල පදිංචි කරුවෙක්ද එහෙමත් නැත්නම් ශිෂ්‍යයෙක්ද ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ද එහෙමනම් බ්ලූ කාඩ් එක තමයි ඒ අය වෙනුවෙන්ම හදලා තියෙන්නේ. බැලන්ස් එකට ආරක්ෂාවයි විශේෂ වට්ටම් ටිකකුයි දෙකම ලැබෙනවා. ඉතින් දැන් නෝල් කාඩ් ගැන හැම විස්තරයක්ම පැහැදිලි නේද? රෙඩ්, සිල්වර්, ගෝල්ඩ්, බ්ලූ මේ හතරෙන් ඊළඟ ඩුබායි ගමනට හරියනම යතුරු මොකක්ද කියලා තීරණය කරන්න දැන් පුළුවන්.